Wadiru FM. Wadirul. පොල් කඩනවා, හිරවන පීරි ගානවා, මිරිස් ගල් කොටනවා, බොත්තම් කවර් කරනවා, ඕට්ටේලියාවට බෝට්ටුවෙන් එක්කයි යනවා, පොල් ගස් නැදලා බඳිනවා, අරට්ට රාඩම් ගහනවා, නෝනෝ දේවවරමින් නඩු දිනවනවා. මේ පොල් කඩනවා. මේ හලෝ මේ පොඩ මෙහෙ එන්නකෝ. නෝනා මොකද්ද කරගන්න ඕනේ? පොල් කඩන්නද හිරවන පීරි ගන්නද? නෑ ඈ? මට ඕනේ අර ඔයා කිව්වේ ඔස්ට්‍රේලියාවට බෝට් එක යනවා කියලා අන්නේ වෙඩි. සිම්පල් නේ. නෝනෝ වැඩේ කොල්ල දෙන්නම් ලක්ෂ 5ක් යනවා. ලක්ෂ 5ක්? ලක්ෂ 5කට ඔස්ට්‍රේලියා යන්න තියෙනවනම් ලොකු දෙයක් නේ. ඒක තමයි අපි කොන්නවා. මේ නෝනේ මේ හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. what කේස් එකක්? ඒ මොකද්ද? නෝනව තනියෙන් නම් ඕස්ට්‍රේලියාවට යවන්න බෑ. ඉතින් මගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවනේ. උන තනියක්ද? නෑ නෑ එම්ම තනියක් ගැන නෙමෙයි මං කිව්වේ. අඩුම ගානේ 10 12 දෙනෙක්වත් සෙට් කරගන්න පුළුවන් නම් තමයි යවන්න පුළුවන් වෙන්නේ. අනේ පුළුවන්. ලක්ෂ 5කට ඔස්ට්‍රේලියාව යවනවා කිව්වොත් 10 දෙනාට 15 දෙනෙක් හොයාගත්තේ කිනේ. මේ නෝනා මම ඕස්ට්‍රේලියාවට ගිහින් ඇරලින ක්‍රමේ දන්නවා. හැබැයි මාත් දන්නේ නැති එකම කාරණේ තමයි මේ මිනිස්සු මේ මැරිගෙන ඕස්ට්‍රේලියා යන්නේ මොකද කියලා. හරි ෂෝක් මෙයා. ෂෝක්? අනේ වන්ද මට නම් 100ට දෙවිරි රැපදේ අම්මපා. එහෙනම් ඔය ඔස්ට්‍රේලියා යවන්නේ? ඒක ඉතින් මගේ රස්සාවේ කොටසක් නේ. යන්න ඕන අය මෙහෙන් ගිහාම අපට දෙයියනේ කියලා මේ රට ඉතුරු වෙනවනේ. ඒකයි යන යකාට කොරහත් බින්දගෙන ඵලියන් කියලා උදව් කරන්නේ. මේ ඔයාට ෂුවර්ද ඔස්ට්‍රේලියාවට යන්න පුළුවන් කියලා? පුළුවන්. 100ට 200ක් ෂුවර්. ඔව්. ඉතින් ඒ උනාට ඔය කියන්නේ ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙන්න හදන අය අල්ලලා ආපවර කොහෙද එවනවා කියලා? ඔව් ඒක ඉතින් ඕස්ට්‍රේලියාවේ නීතියනේ. ඒගොල්ලෝ එහෙන් අල්ලලා මෙහෙ එවනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නෑ. මම යවනවා නෝනලා දැනගන්න ඕනේ එහෙ ගිහිල්ලා පළපලියන් වෙන ක්‍රමේ. මට අදාළ නෑ ඒවා. මම ගිහින් ඇරලනවා විතරයි. නැතු අපිට රස්සාවල් හදලා අපිව එහෙ සෙටල් කරන්නේ නැද්ද? ඕස්ට්‍රේලියාවේ රස්සාවල් හදන්න මෙහෙ ඉඳලා මේ මං ඕස්ට්‍රේලියාවේ නෙමෙයි මට මේ අපේ රටේවත් මිනිස්සුන්ට රස්සාවක් හදලා දෙන්න බැරුව ඉන්නේ මම. හේව් මිනිහෙක් මම මේ පොල් කඩනවා හිරමන පීරි ගන්නවා. ඉතින් කොහමද රස්සාවල් හදන්නේ ඕස්ට්‍රේලියාවේ? විකාරද? ගිහින් ඇරලිනවා විතරයි. ඊළඟ ඔය අපිව ඔස්ට්‍රේලියාවට යන්නේ කොහමද? ඒව පුළුවන්. ඕස්ට්‍රේලියාවට ගිහින් බලන්නකෝ මගේ වැඩ කොහමද කියලා. ඔව්. ඒ උනාට මට තියෙන ප්‍රශ්නේ මෙයා. ඔයාට අපිව ඔස්ට්‍රේලියාවට ගෙනියනවා වගේ වැඩක් කරන්න පුළුවන් කෙනා. ඇයි මේ හිරමන ගන්නවා පොල් කඩනවා වගේ ජොබ් එකක් කරන්නේ? ඇයි නෝනා එහෙම අහන්නේ? පොල් කඩන එක හිරමන පීරි ගාන එක පහත් රස්සාවක් වගේද පේන්නේ? නෑ ඉතින් ඒක ලොකු රස්සාවකුත් නෙමෙයිනේ. මේ නෝනා මිනිහෙක් තමුන් කොන්න රස්සාව වැසිකිලි හොදන එක වෙන්න පුළුවන්. ඒත් ඒකේ උස්පාත් ભેදයක් කියලා එකක් නෑ. කරන රස්සාව හරියට කොලොත් කොයි රස්සාවත් උතුම් රස්සාව තමයි නෝනා. ඔය කොයි කෙනා කොයි රස්සාව කරන්නේ බඩට කන්නනේ නෝනා. ඒ කියන්නේ ඔයාට පුළුවන් ද ඕනම රස්සාවක් කරන්න? පුළුවන් මොකෝ බැරි. මට ඕන රස්සාවක් කොල හැකි. හැබැයි දන්න රස්සාවල් විතරයි මං කරන්නේ. මට දොස්තර වැඩේ තේරෙන්නේ නෑ. මම ලෙඩ්ඩුන්ට බේත් දුන්නොත් මොකෝ වෙන්නේ? මාව උස්සන් ගිහිල්ලා මල් තියලා වඳී කට්ටිය. මොකදින කොහමද දොස්තරකම දන්නේ නැතුව බේත් දුන්නාම මිනිස්සු මල් තියලා වඳින්නේ? නෑ මිනිස්සු කියලා කිව්වට හැම කෙනාම නෙමෙයි. ඔය අහල පහල අපේ ගමේ ඉන්න මල් ශාලා කරන කට්ටිය සමහර විට මාව උස්සන් ගිහිල්ලා මල් තියලා වඳී මං එහෙම බෙහෙත් දෙන්න ගත්තොත්. මේක නිසා මම කරන්නේ නෝන දන්න රස්සාවල් විතරයි. අනේ වන්දමයා ඔයා මොනවා කිව්වොත් ඔය පොල් කඩන හිරමන පීරි ගන්න වගේ රස්සාවක් කරන කෙනෙක් ඔස්ට්‍රේලියාවට මිනිස්සු ගෙනියනවා වගේ ලෙවල් වැඩක් කරන්නේ කොහමද? නෝනා ඔය මං කොන්න වැඩ වලින් ලෙවල්ම වැඩ තමයි පොල් කඩන හිරමන පීරි ගන්න වගේ වැඩ. ඔය වැඩ වලින් ඔය මිනිස්සුන් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගෙනියන වැඩේ තියෙනව නේද? ඔන්න ඕක තමයි ඔතනින් ලෙවල් එකක් නැති නින්දිතම වැඩේ. ඒ කොහොමද ඔයා එහෙම කියන්නේ? ඇයි නෝනා ඒකනේ ඔතන තියෙන නීති විරෝධී වැඩේ. පොල් කඩන එක හරි සර්වසාධාරණයි නේ. අපෝ එහෙම කියන්නේ බමියා. ඇයි? මට නම් පේන්නේ ඒක ඉන්ටර්නැෂනල් වැඩක් වගේ. ඔව් වැඩේ නම් ඉන්ටර්නැෂනල් තමයි. හැබැයි වැඩේ මාට්ටුනොත් ඉන්ට වෙන්නේ ජේ. ඉරයතුලේ මේ නෝනා. ඇහුවට තරහ වෙන්න එපා. නෑනේ. මාත් ඉතින් ඕස්ට්‍රේලියාවට මිනිස්සු ගිහින් දානවා තමයි. එතනින් එහාට මම මොනවක්වත් දන්නේ නෑ. හැබැයි මොකද නෝනා ඔය මෙලෝ 100ක් නැතුව මේ ඔයාලා ඔය ඕස්ට්‍රේලියාවට මේ යන්න හදන්නේ? මේක නිමියයික. එහෙ ඇපල් වතු තියෙනවා. ඔව්. මිදි වතු තියෙනවා. මේ නෝනා මුද්දර පරම් වතු නැද්ද? අපෝ ඒවත් තියෙනවා. ඉතින් අපිට එහෙ ගියාම ඇපල් ඕන වෙලාවට ඕන තරම් ඇපල් කැට හැකි. මිදි ඕන වෙලාවට
නීති කතාකි. මේ අනුන්ගේ වතු වල. නේ අපි ඉතින් ගියාම ඒ වතු වල වැඩට යනවනේ. ඔව්. එතකොට කනවා. හරිය. ඉතින් ඕන දැන් ඔය නොදන්න රටවල ගිහිල්ලා රට රාජ්‍යවල අනුන්ගේ වතු වල වැඩ කරන්න පුළුවන් නම් ඔය අපේ රටේ තියෙන්නේ පොල් වතු, තේ වතු, රබර් වතු ඈ ඉතින් ඒ වැඩ කරන්න මිනිසුත් නැතුවනේ මෙහෙ ඉන්නේ. ඇයි වැඩ කරන්න බැරි ඒවා? ඉතින් අනේ පොල් වතු වල වැඩ කළාට ඇපල් කන්න පුළුවන්ද? ඇපල් මොකද නෝන පොල් මොකද? දෙකම ඉවර වෙන්නේ පොල් වලින්නේ. පොල් අගට. ඒ උනාට මෙයා වාට තේරෙන්නේ නෑනේ. මොකද? ඇපල් වතු වල වගේ ආතල් එකක් නෑ අප්පා පොල් වතු වල. ආතල් වතු නම් ඉතින් ඔය කොයි දේශේ දීපංකරේ ගියත් නෑ නෝනා. ආතල් එක තියෙන්නේ තමුන් කරන තැන රස්සාව හරියට කිරීමෙන් පමණයි. ඒ උනාට ඔය ඕස්ට්‍රේලියා ගියාය කියනවනේ එහි පුල්ල ආතල් කියලා. ඔව්. ක්‍රිස්මස් දූපතේ හිර වෙලා ඉන්න අයත් කියන්නේ පුල් ආතල් කියලා තමයි. කොහෙද? ක්‍රිස්මස් දූපතේ. ක්‍රිස්මස්? ආ. හරි දැන් මේ කතාව වලින් වැඩක් නෑ. දැන් ඕස්ට්‍රේලියාවට යන වැඩේ කොහොමද කිරින්නේ මට ඒක කියන්නකෝ. කිරින්නේ නෝනා වැඩි සද්ද කරන්න එපා. මේ සත්‍ය කරන්නේ. කිරින්නේ මෙහෙමයි. නෝනා 10-15 දිනක් සෙට් කරගෙන එක්කෙනාගෙන් ලක්ෂ 5 ගානේ අරන් මට දෙන්න. මම නෝනාව නිකන් එක්ක යනවා. හරි ෂූට්. එහෙනම් ඔන්න අපි කට්ටිය සෙට් වෙලා ඔයාට පණිවිඩ දෙන්නම්. හරිද? හරියට. කොහමද ඔයාගේ ෆෝන් නම්බර දෙන්නකෝ. ෆෝන් නම්බර නෑ නෝනා. ඒව භයානක වැඩ. ෆෝන් නම්බර නැතුව කොහොමද අපි ඔයාව කන්ටැක්ට් කරගන්නේ? නෝනා කට්ටියට කතා කරලා සල්ලි ලෑස්ති කරගන්න. ඕකට කොහොම සුමානයක් දෙක යයිනේ. ඒ අතරතුර මම ඇවිල්ලා යන්නම්කෝ. ඉවරනේ කතන්දරේ. මේ පොඩ්ඩක් ඉන්න. දැන් කොහොමද මෙයා අපි ඔයාව විශ්වාස කරලා ලක්ෂ ගාණක් දෙන්නේ? අවිශ්වාස නෝනා නොදීන්නකෝ. නෝනලා ඕස්ට්‍රේලියාවට යන්න ඔන්න මෙන්න බෝට්ටුවට නගින්න තියෙද්දි සල්ලි අතර දෙන්නකෝ. ඉවරනේ කතන්දරේ. හරි පොඩ්ඩක් ඉන්න. කාගේද එතකොට බෝට්ටුව? ඊව වැඩක් නෑනේ. මැටියා මීයෙන් හරි බලලු අල්ලන්නනේ ඕනේ. නෝනලා දැන් ඔය පිටරට පෙලෙන් වල නැගලා කිලෝමීටර් 1000 ගණන් උඩින් යනකොට අහනවද කාගේද මේ ප්ලේන් එක කියලා. නෑනේ. විකාර කතා කරන්නේ. ඕස්ට්‍රේලියානේ යන්න ඕනේ. සුරංග අයියා. මොකෝ මේ වැල්ල පැත්තේ? මේ හිතාතේ මල්ලි. ඔය හොයාගෙන මං ආවේ. එහෙමද? මේ ඔයගේ අර බෝට්ටුව තාම තියෙනවද? ඔව්. මේ ඔයගේ බෝට්ටුවේ කී දෙනෙකුට මිනිස්සුන්ට යන්න පුළුවන්ද කියනවා සැරේකට? 10කට 15කට ගිය හැකි. ඒ මොකෝ එමෙව්වේ? 10කට 15කට. හරි. ඕකේ කොච්චර දුර යන්න පුළුවන්ද එක දිගට? තෙල් දාගත්තොත් එංගලන්තෙට උනත් ගිය හැකි. එංගලන්තෙට? ඔය පොඩි බෝට්ටුවේ? සුරංග අයියා. හබල් ගගහා රුවල් නෙවෙන් හරිද? නිකලස් කොපර්නිකස්. එතකොට වස්කෝ ද ගාමලා මැගනල්ලා හරිද? ලෝකෙ වටේ ගියා නම් මේ හබල් ගගහ හරිද? ඔව්. මේ ඩීසල් එන්ජිමක් තියෙන බෝට්ටුවෙන් ලෝකෙ කොහේ යන්න බැරිද හයෝ? අම්මපා ඒකත් බෑ. දැන් මොකටද මේ විස්තර අහන්නේ? ඔහෙත් මේ ලෝකේ කරන්න තියෙන දහමකට වැඩි ඔක්කොම කළා. දැන් සිම්බාත් වගේ ලෝකේ වටේ රවුමක් යන්නද ඔය හදන්නේ? නෑ පිසාචය මල්ලි. මට මේ කට්ටියක් අරගෙන ඕස්ට්‍රේලියාවට යන්න තියෙනවා. ඉතින් යම් මන් රෙඩි. මගේ ගාන කැපෙනවා නම් ඕස්ට්‍රේලියාවට නෙමෙයි මෙටපොටේනියාවට උනත් මං එන්නම්. එච්චරයි මන් රෙඩි. එහෙමද? පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම්. මොකක්ද ඔය ලෝක සිටීමක් දිග අරගෙන බලන්නේ? නෑ බං මම මෙන්න මේ සිටියේ මේ බැලුවේ මේ ඕස්ට්‍රේලියාව කියන රට තියෙන්නේ කොහෙද කියලා බං. නෑ ඔයා ඉන්නකෝ මම බලන්නකෝ. මේ කට්ටිය පොඩ නිශ්ශබ්ද වෙලා අහගන්න. දැන් ඕස්ට්‍රේලියාවට යන්න ආපු 10 දෙනා රෙඩිද? අපි රෙඩි. අපි රෙඩි. හරි. මේ මම මුලින්ම හඳුන්වලා දෙන්නම්. මේ ඉන්නේ අපේ කුඩා යාත්‍රාවේ කැප්ටන් පීසා ඡායා. ඊගාවට මට කියන්න තියෙන උපදෙස් ටික හොඳට අහගන්න. මතක තියාගන්න මෙන්න මේක. මේ ඕස්ට්‍රේලියා ගමන ජීවිතයත් මරණයත් අතර හතනක්. මේ පරක් පෙරක් නොපෙනෙන මහා සාගරය හරහා කිලෝමීටර් 10-15000ක් ගෙවලා ඕස්ට්‍රේලියාවට යනවා කියන්නේ කම්මගෝ චිකාගෝ. මේ චිකාගෝ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේද? නෑ ඒක තියෙන්නේ ෆිඩෙල්ෆියාවේ. මේ දැන් අහගන්නකෝ කියන දේ. අපි කෑම දෙන්නේ දවසට එක වේලයි. හරිද? එක වේලයි? ඔව්. එබ 3 වේල 4 වේල ගමකට බඩ පැලෙන්න කන්න දෙන්න විදිහක් නෑ මේක ඇතුලේ. බෝට්ටුවේ දවසට එක වේලක් කාලා පුළුවන් තරම් නිදා ගන්න. දවසට එක වතුර බෝතලයයි දෙන්නේ මතක තියාගන්න. ඔව්. දින 21ක් යනතුරු අපි දෙන්නේ කන්න ඒ විදිහටයි. කැමතිද? කැමතිද?
මතක තියාගන්න දවස් 21කින් අපි ඕස්ට්‍රේලියාවට ලං වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔය බලාපොරොත්තු වෙන සුර සැප තියෙන ලෝකෙට අපි ලං වෙනවා. හරිද? රයිට්. දැන් එන නගිමු කට්ටිය බෝට්ටුවට පණ එපා කියලා. නගින්නේද? ඔව් නගින්න. හරි එන. මේ යට එනවා මම මුලින් යනවා. මං අයියා දැන් මේ ඔට්ටේලිය යන් කියලා කිව්වට මං ඔට්ටේලියාව තියෙන්නේ මොන ඡන්ද කොට්ටාසෙද කියලාවත් දන්නේ නැහැ මිනිස්සුયો. හරි. කෑනු ගහ උඹ මම කියන දේ කරහන්. හරි. බෝට්ටුව ගොඩබිම ඉඳන් මූදට අරන් යමන් ගොඩබිම පේන්නේ නැති වෙනකන් විතරක්. ගොඩබිම පේන්නේ නැති වෙනකම් මූදට අරගෙන යන්න තියෙන්නේ. ඒ අරන් ගිහිල්ලා අපේ රටට සමාන්තරව අපිට තේරෙනවා සමාන්තරව කියන එකේ තේරුම. ඔව් සමාන්තරව එහාටයි මෙහාටයි බෝට්ටුව ගෙනියන්න ඕනේ. තේරුණාද? හරි. හැබැයි බෝට්ටුව හරවනකොට රැට විතරයි හරවන්න ඕනේ. දවල් හැරෙවුත් එහෙම පේනවා. රැට මිනිස්සු නිින්ද ගියාට පස්සේ හරවලා ඒ අතට රවුමක් යනවා මේ අතට රවුමක් යනවා. හැබැයි ගොඩබිමට සමාන්තරව. තේරුණාද? ඉතුරු හරි මම බලාගන්න. අම්මා මොනවා කරන්නද ඉතින් බඩගිනිත් ඇති නේද? ඇයෙන කාලයක් ආවනේ දැන් මූදේ නේද? මේ දැන් කට්ටිය ලෑස්ති වෙන්න දැන් ඕස්ට්‍රේලියාව නැමැති සුරපුරේට අපි ලං වෙලා ඉන්නේ. ඇත්තද? කෝ කරුවෙලාන්ද පේන්නේ නේ මොකද? සත්‍ය කරන්න එපා. අපි ඇවිල්ලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කැලෑබද වෙරළකට. දැන් කට්ටිය ඕමම කරුවලේම නවත්තා මල්ලේ බෝට්ටුව නවත්තා. හරි බෑ නවත්තලා තියෙන්නේ. දැන් ඕමම කට්ටියක වතුරට බහින්න ජඹුර නෑ බය නැතුව බහින්න බඩු බෑග් අරගෙන බහින්න හරි වයින්ෝ ඉන්න පදකින් හරි බය නැතුව බහින්න ජඹුර නෑ දැන් වෙරළා ඉන්නේ අපි අන්න අපි බස්සල බෝට්ටුව ආපහු යනවා අප්පා මේ කරුවලේ මොකවත් පේන්නේ නැහැ අප්පා. මේ කොහෙද මන්දා? හරි බය වෙන්න දෙයක් නෑ වේ. ටිකක් අපි ඉස්සරහට ගිහින් බලමු. ඕස්ට්‍රේලියානු ඇපල් ගෙඩියක්වත් හොයාගෙන කන්න නේද? යක්කෝ යන්න ඉස්සරහට දැන්. මේ මොකද මේ බෝට් එකක් නේද? පාරක නමද්ද කොහෙද? වහිනකොට සරම වලාපට ගහගෙන ඵලයන් මාවත. මේ අන්න තව බෝට් එකක්. කො වාදුව ස්ටේෂන් පාර. Oh my. හරිනේ ඕස්ට්‍රේලියාවම තමයි මේ. මේ වගේ වෙයි ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.